අද දවසේදී අපි කතා බහ කරන්න සූදානම් වන්නේ පොළොස් භාවිතා කරලා ඩෙන්ගු රෝගය සඳහා විශ්මිත ප්‍රතිකර්මයක් කරන ආකාරය පිළිබඳව. පොළොස් කියන්නේ තමත් රසවත් ආහාරයක්. ඒ වගේම තමයි ඔබ දන්නවද? පොළොස් කියන්නේ ඊටමත් වටිනා ඖෂධයක් යන වගේ. විශේෂයෙන්ම ඩෙන්ගු, රක්ත හීනතාවය, මලබද්ධය මේ වගේ බොහෝමයක් රෝග සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් තමයි පොළොස් කියන්නේ. ඉතින් මේ පිළිබඳව කතා බහ කරන්නට අද දවසේදී අපිත් එක්ක එකතු වෙනවා බොරැල්ල ආයුර්වේද රෝහලේ වෛද්‍ය මානෙල් හේවාපතිරණ මහත්මිය. අපි සූදානම් අද දවසේදී පොළොස් හි තියෙන වටිනාකම් පිළිබඳව කතා බහ කරන්නට. අපි අද කතා කරන්න යන්නේ ඉතා ඉහළ වටිනාකමකින් යුත් ඖෂධ ගුණයෙන් යුත් සහ පෝෂණය ගුණයෙන් යුත් ආහාරයක් ගැන. මොකක්ද මේ ආහාරය කියලා කිව්වොත් ඒ තමයි පොළොස්. මේ පොළොස් වර්ග කීපයකින් හඳුනා ගන්න පුළුවන්. එළ පොළොස්, රත් පොළොස්, වැල පොළොස්, වර්ග පොළොස්, ඒ වගේම මී පොළොස්, ඒ කියන්නේ මී පැණි මේ වගේ රස පොළොස් තියෙනවා. ඊළඟට දිය පොළොස් කියන වර්ග. මේ වර්ග අතරින් ඖෂධ ගුණයෙන් නම් ඉතාමත්ම වැදගත් වන්නේ වර්ග ගහේ පොළොස්. අනිත් පොළොසුත් අපිට ආහාර වශයෙන් ඉතා ගුණදායී වෙනවා. පොළොස් වර්ග බොහොමයක් අපිට දක්නට පුළුවන්. ඉතින් කොහොමද මේ අතුරින් ගුණදායීම පොළොස් වර්ග අපි තෝරාගන්නේ? මේ පොළොස් හඳුනා ගැනීමේදී හැබැයි අපි කඩෙන් ගත්තට ඒ පොළොස් මේක වර්ග ගහේ, මේක වැල ගහේ, මේක මී පොළොස් එහෙම කියලා හඳුනා ගන්න නම් අපහසුයි. අපි ඒක එහෙමනම් මේ තම්බලාම බලන්න වෙනවා. තම්බල බලද්දී දිය පොළොස් නැත්නම් එළ පොළොස් සුදු පැහැයෙන් යුක්තයි. ඒක කහට රසින් වැඩි. රත් පැහැ පොළොස් තැඹුවම මස් වගේ රත් පැහැති ගතියක් තියෙනවා. ඒක ඉතාමත් රසයි. අපිට ඖෂධයක් විදියට භාවිතා කරන්න නම් අපිට අවශ්‍ය වෙන්නේ වර්ග ගහේ පොළොස්. ඒක නම් අපි ඉතින් අනිවාර්යයෙන්ම හඳුනාගෙනම ගන්න වෙනවා වර්ග ගහකින්ම. නැත්තම් මේ හැම පොළොස්ම ඉතා ගුණදායකයි. නමුත් අර රසයෙන් නම් ගොඩක් අධික රසය තියෙන්නේ රත් පොළොස් තමයි. පොළොස් තැම්බීමේදී ගොඩක්ම ගුණ ගන්න පුළුවන් පොළොස් වල කටුවත් සහිතව තම්බා ගැනීමෙන්. එතකොට ඒකේ තියෙන පෝෂණ ගුණය සම්පූර්ණයෙන්ම පොළොස් වලට බැඳී පවතිනවා. ඖෂධයක් ලෙස පොළොස් භාවිතා කරද්දී විශේෂයෙන්ම මතක තබා ගන්නට අවශ්‍යයි. වෙළඳ පොළෙන් මිලදී ගන්නවට වඩා කොස් ගසකින්ම මේ පොළොස් ගෙඩිය ලබා ගන්නට පුළුවන් නම් මම හිතන්නේ ඒ ඖෂධීය ගුණය තවත් වැඩි වෙනවා. ඒ නිසා මතක තියාගන්න අනිවාර්යයෙන්ම ඖෂධයක් ලෙස භාවිතා කරද්දී කොස් ගසකින්ම මේ පොළොස් ගෙඩිය ලබා ගන්නට. අපි ඔය කඩෙන් ගන්නව සමහර වෙලාවට කපපු පොළොස් පහසුව තකා. නමුත් ඒව නම් ගන්නම එපා. මොකද ඒව කහට පිපෙනවට විස රසායනික දේවල් තමයි අඩංගු කරලා තියෙන්නේ. ඒකෙන් අපිට පොළොස් වල ගුණයට වඩා ඇති වෙන්නේ විෂ රසායන දේවල් අපේ ශරීරයට උරා ගැනීමක්. මේ පොළොස් වල රුධිර පට්ටිකා වැඩි කිරීමේ ගුණය තියෙනවා. ඒ වගේම හිමොග්ලොබින් වැඩි කිරීමේ ගුණය තියෙනවා. ඒ නිසා පොළොස් ඩෙන්ගු වගේ රෝගවලදීද භාවිතයට ගන්න පුළුවන්. පොළොස් භාවිතා කරලා ඩෙන්ගු රෝගය සඳහා විශ්මිත ප්‍රතිකර්මයක් කරන ආකාරය පිළිබඳවයි. පොළොස් ගැටය සෝදලා හොඳට බ්‍රෂ් කරලා හොඳට සෝදලා පොඩි කැබලි කපලා මැටි මුට්ටියක වතුර දාලා තම්බලා ඒක හොඳින් පෙරාගෙන ඒට ලුණු ස්වල්පයක් දෙහි බිඳු දෙකක් වගේ දාලා බොන්න දෙන්න ඕන. නමුත් බොන්න දෙනවා කියලා එක කෝප ගණන් දෙන්න බෑ. ඒ අවිලාවේ රෝගියාට යන මුත්‍රා ප්‍රමාණයත් සමගම වතුර මැනලා පිවීමක් කරනවා. ඒ හින්දා අපි අවශ්‍ය ප්‍රමාණය තමයි රෝගියාට දෙන්න අවශ්‍ය වෙන්නේ. එහිදී එම රෝගියාගේ රුධිර පට්ටිකා වැඩි වීමක් සිදු වෙලා ඒ වගේම පෝෂ්‍යදායී ආහාරයක් විදියටත් ඒ ඩෙන්ගු රෝගියාට ඒක බලපවත්වනවා. අද සමාජයේ ගොඩක් දක්නට ලැබෙන තත්ත්වයක් තමයි මලබද්ධය. ඉතින් මේ මලබද්ධය සඳහා ඇත්තටම කොහොමද පොළොස් භාවිතා කරන්නේ? මලබද්ධතාවයට පොළොස් ඉතාම ගුණදායී ඖෂධයක් වගේම ආහාරයක්. අද නූතන නාගරික සමාජයේ වැඩිපුරම අය භාවිතා කරන්නේ වැසිකිලි යන කොමඩ්. එතෙන්දී අපි මල පහ කිරීමේදී සම්පූර්ණයෙන්ම මල පහ වෙන්නේ නැහැ. කොටසක් ඉතිරිනවා වගේ දැනෙනවා. ඒක ගොඩක් අයට අත්දැකීම් ඇති. මේ වගේ වෙලාවකදී සතියකට අඩු තරමේ දෙසරයක්වත් පොළොස් ආහාරයක් විදිහට ගත්තොත් මේ මලබද්ධය දුරු කරගන්න ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම මේ පොළොස් අපේ ආහාර ජීර්ණ පද්ධතියේ හිතකර ශුද්ධ ජීවීන් වර්ධනය කිරීමේ හැකියාව වගේම අහිතකර ශුද්ධ ජීවීන් විනාශ කිරීමේ හැකියාවත් මේ පොළොස් වලට
තියෙනවා. සමහර වෙලාවට අපිට මල පහ වෙන අවස්ථාවේදී රුධිරයත් ඒකට මිශ්‍ර වෙලා යනවා. ඔබට දියර මලත් සමග රුධිරයත් පහ වෙනව නම් ඒ වගේ අවස්ථාවකදී අපිට පහසුවෙන්ම පුළුවන් ආහාරයක් වගේම ඖෂධයක් ලෙස මේ පොලොස් භාවිතා කරන්න පුළුවන්. පොලොස් හීනියට කපලා කෙසෙල් කොලයක ඔතලා ඒක අපි උණු අලුයට තඹ ගන්න ඕනේ. උණු අලු කියලා කියන්නේ ගින්දර භාවිතා කරන දරලි තමයි මේකට භාවිතා කරන්නේ. ඒක ගිනි අඟුරු යටින් තියලා තඹ ගන්න ඕන. තඹගෙන ඒ හොඳට මිරිකලා ඒ ගත්තු ඉස්මට මී පැණි දාලා බීමෙන් මේක ගොඩක් ගුණ ගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් පහසුවෙන්ම හදාගන්න කොස් ගැටයක් හොඳට හීනියට කපලා වියලන්න ඕන. වියලලා කුඩු කරලා ඒ කුඩු මී පැණිත් එක ගත්තම දියවැඩියා රෝගයටත් ගොඩක් හොඳයි. ඒ වගේම ගෑනු අයට තියෙන සුදු ඈමේ රෝගය, මාසුද්ධිය වුණාම අධික රක්තය පිටවන රෝග වලට මේක ඉතා ගුණදායක වෙනවා. ඉතින් අද දවසේදී අපි ඔබ දැනුවත් කළේ පොලොස් වල තියෙන ඖෂධීය ගුණත්වය පිළිබඳව. ඉතින් අපි තවත් සූදානම් මේ වගේ විශේෂ වැඩසටහන් ඔබ වෙත ගෙන එන්නට අමතක කරන්න එපා. අපිව subscribe කරලා යන්න. ඒත් එකම තමයි පල්ලෙහා තියෙන බෙල් එකත් පොඩ්ඩක් ටච් කරගෙන යන්න.